තර්ඩ් චැප්ටර් එකේදී මුලින්ම අපිට හම්බ වෙන ඉන්සිඩන්ට් එක තමයි මලි එයාගේ පාසල් ගමන නතර කරනවා කියලා බ්‍රෙක්ෆාස්ට් ටේබල් එකේදී ජගන් එක්ක කියන එක. මේ වෙලාවේදී ජගන් ඒ වචන වලින් ෂොක් වුණත් එයා ඒ බවක් මලිට පෙන්වන්නේ නැතුව ඒකට හේතුව අහනවා. කොලෙජ් එකට එන්නද අහනවා. ඒකට මලි අකමැති. ඒ වගේම මේ පාසල් ගමන නවත්තන්න හදන හේතුව මලි කියන්නේ නැහැ. එයා පිටින් දවල් කෑම ගන්නම් කියලාත් කියනවා. මේ වෙනකන් ඒ කියන්නේ බ්‍රේන් ටියුමර් එකකින් අම්බිකා මුලින්ම හොස්පිටලයිස් වෙන වෙලාවේ ඉඳන් ජගන් තමයි මලිගේ කෑම බීම හදලා දුන්නේ. එතනදී ජගන්ට ප්‍රශ්නයක් එනවා කොලෙජ් යන්නේ නැත්නම් මලි කෑම ගන්නේ කොහෙන්ද කියලා. ඒත් ඒක හරියට කමියුනිකේට් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී ජගන් ෆේල් වෙනවා මලිගේ පාසල් ගමන නතර කරන්න හේතුව හොයාගන්න වගේම එයාගේ කෑම ගන්නේ කොහෙන්ද කියලා දැනගන්න. එදා හවස ජගන් කසින්ට මේ ගැන කියලා කොලෙජ් ගමන නවත්තන එකට හේතුව හොයාගන්න කියනවා. එතනින් අපිට පේනවා ජගන් සහ මලි අතර තියෙන රිලේෂන්ෂිප් එකට වඩා මලි සහ කසින් අතර තියෙන රිලේෂන්ෂිප් එක වැඩි බව. ඒ වගේම එතරම් පර්සනල් දෙයක් කියන්න තරම් කසින්ගේ ජගන්ගේ අතර තියෙන විශ්වාසය. මෙතනදී ජගන්ගේ බලාපොරොත්තුව වෙන්නේ මලි ග්‍රැජුවේට් කෙනෙක් වෙනවා දකින්න. හේතුව ජගන් තරුණ අවදියේ ජගන්ගේ බලාපොරොත්තුව ඒක වුණත් ජගන් ප්‍රිසන් එකේ ඉඳ වුණ හින්දා ඔහුට ඒක මග ඇරුණු හින්දා තමයි ඒක. කසින් හොයා ගන්නවා මලිගේ අරමුණ රයිටර් කෙනෙක් වීම කියලා. ඒත් ජගන් මුලින් හිතන්නේ රයිටර් කෙනෙක් කියන්නේ ක්ලාක් කෙනෙක් කියලා. ඒක හරි පහත් මට්ටමේ තියෙන රස්සාවක් කියලා. කසින් මලිගෙන් මේ ගැන අහන්න යන්නේ මලිගේ කොලෙජ් එකට. ඒ වෙලාවේදී කසින්ට ඇහෙනවා මලිගේ ටීචර්ස්ලාට එයා කියනවා ජගන් එයාව ඇමරිකා යවනවා කියලා. මලිට ඕන වෙනවා රයිටර් කෙනෙක් වෙන්න. ඇමරිකාවලට ගිහින් වැඩිදුර ඉගෙන ගන්න. ජගන් මේ දෙයට අකමැති. වගේම ඔහු කසින්ගෙන් අහනවා මොන විදිහේ රයිටර් කෙනෙක් වෙන්නද මලිට ඕන කියලා. මේ ගැන නම් කසින්ුත් වැඩි විස්තරයක් දන්නේ නැහැ. ඒ වගේම කසින්ගේ විස්තරයට අනුව මලිට පාසල් ගමන එපා වෙලා ඉන්න කෙනෙක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද කසින්ට අනුව ඉන්දියානු අධ්‍යාපන ශාස්ත්‍රයේ දුර්වලකම තමයි ඔහු පොතක් ඉරලා පොච්චන්න හදන හේතුව. මේ කහපු ජගන් හරිම කනිගාටු වෙනවා. මොකද ඔහු විශ්වාස කරනවා සරස්වති දේවියගේ එක ෆෝම් එකක් තමයි මේ පොත් කියලා. මෙතනදී කසින් මලිගේ ඇමරිකන් ගමන සාධාරණීකරණය කරන්නත් උත්සාහනවා. හැබැයි ජගන් කාලිදාස උදාහරණයට අරගෙන ඒ තර්කය බිඳ හෙලනවා. දවස් ජගන් මලිගේ රූම් එකට එබිලා බලනවා යතුරු සිදුරෙන්. ඔහු බලාපොරොත්තු වෙන්නේ මලි ලියමින් ඉන්නවා දකින්න. මොකද නවල් රයිටින් කියලානේ කිව්වේ. ඒත් ඔහු දකින්නේ මලි ඔහේ කල්පනා කර කර ඉන්න බවක්. ජගන් මලිගෙන් එයා කරන දේ ගැන අහනකොට, ඒ කියන්නේ රයිටින්ග්ස් ගැන අහනකොට ඔහු කියන්නේ ඔහු නවල් එකක් ලියනවා කියලා. මලිට අනුව මේ ලියන්නේ කම්පිටිෂන් එකකට. ඒ ගැන තිබිලා තියෙන්නේ, එහෙම නැත්නම් මලි ඒ ගැන තොරතුරු දැනගෙන තියෙන්නේ ලයිබ්‍රරි එකේ තිබුණ නිවුස් පේපර් එකකින්. මලි ඇප්ලිකේෂන් එක තියෙන කොටස හොරෙන් නිරාගෙන ඇවිත් තියෙනවා. මලිට අනුව මේ තරගෙන් දිනන කෙනාට ඉන්දියන් රුපියල් 25000ක ප්‍රයිස් එකක් ලැබෙනවා. මෙතනදී ලයිබ්‍රරි එකෙන් මේ පේපර් එක හොරකම් කිරීම සම්බන්ධයෙන් ජගන් මලිට කිසිම ඇඩ්වයිස් එකක් දෙන්නේ නැහැ. ඒක ජගන් කරන ලොකු වැරැද්දක්. ඒ වගේම මේ දෙන්න කතා කරන්නේත් ඉතාමත්ම කලාතුරකින්. ජගන්ට වෙලාවකදී මේ ගැන හිතනකොට මතක් වෙනවා අම්බිකාගේ මරණාසන්න වෙලාවේදී ඩොක්ටර් ගෙදරින් යනකොට මලි අහනවා ජගන්ගෙන් ඩොක්ටර් මොකද කිව්වේ කියලා. ඒ වෙලාවේදී ජගන් අඬනවා. අවුරුදු 10කට කලින් අන්න ඒ අවස්ථාවේ ඉඳලා මලිගේ මේ නිශ්ශබ්දතාවය පටන් ගත්තා කියලා ජගන්ට තේරුම් යනවා. ජගන්ට මලිගේ නවල් එකේ ස්ටෝරි එක දැනගන්න උවමනාව තිබුණත් මලි ඒ ගැන පැහැදිලිව කියන්නේ නැහැ. ජගන් මේ මලිගේ ප්ලෑන් එක කසින් එක කියනවා. ඒ වගේම ජගන් විශ්වාස කරනවා ප්‍රයිස් එක දිනුවට පස්සේ මලි ඔහුගේ ෆිලොසොෆීස් වලට අනුව ජීවත් වෙයි කියලා. මෙතනදී කසින් ප්‍රශ්න කරනවා ජගන්ගෙන් ඔහුගේ ෆිලොසොෆීස් වලට අනුව නැතිව
ඇයි මුදල් හම්බ කරන්න කියලා. මොකද ජගන්ගේ ෆිලොසොෆිස් වලට අනුව මුදල් හම්බ කිරීමත් අවශ්‍ය නැති දෙයක්. එතනදී ජගන් කියන්නේ ඔහු ස්වීට් ෂොප් එක පවත්වාගෙන යන්නේ එයාගේ සේවකයින්ට උදව්වක් විදිහට කියලා. ඔහුට අනුව ඔහු කිසිම දවසක කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක ඔහුගේ කෑම වලට යොදාගෙන නැහැ. ඔන්න ඕකයි chapter 3 වල තියෙන full summary එක. අපි දැන් exam වලට වැදගත්ම වෙනවා කියලා හිතන exams වලට ගොඩක්ම අහලා තියෙන ප්‍රශ්න වලට අදාළ extracts කීපයක් බලමු themes එක්කම. He was a cowardly father and felt afraid to maintain class or college. Theme: father-son conflict. The only person to whom I am not a cousin. Theme: relationships between Mali and cousin. All right, get on with your eating. We'll talk of these things later. Theme: father's love. You must do something about it and tell me tonight. Theme: relationships between Jagan and Kasim. I was always hoping that he'd be a graduate, and that's the basic qualification one should have. Theme: generational gap or traditional thinking versus modernity.